Hello guys, welcome back. Nishan Bros Gaming channel එකට සාදරයෙන් පිළිගන්නවා ඔයගොල්ලොම. මේ තමයි මගේ වීඩියෝ එකේ දාන පළවෙනි ලොං වීඩියෝ එක. කියන්නේ පළවෙනියට දාන දෙකම වීඩියෝ එක. මම හිතනවා මේක හොඳ නිව් එකක් වෙයි කියලා. හරි ඉතින් පටන් ගමු වීඩියෝ එක. මම මේ පාස්සේ රෙකෝඩ් කරපු එකක් තමයි ඉතින් බලන්න යන්නේ. ඕගොල්ලෝ දන්නේ නැති මොකද්ද මේ කියලා ඉතින් මේ තමයි ෆ්‍රී ෆයර් ගැරීන එක දෙම ෆ්‍රී ෆයර් මේකේ කස්ටම් එකක් තමයි මේ ප්ලේ කරන්නේ. හරි බලන්න ඉතින්. හරි ඉතින් මේ මගේ පුංචි channel එකට ඔයගොල්ලෝ කරන උදව්වක් හැටියට මේ subscribe පාරක් දාලා comment එකක් දාලා share පාරක් දාලා දෙන්න යාළුවෝ ඉතින් මේක බලන හැමෝටම. හරි ඉතින් මම හිතනවා ඉතින් මේ වීඩියෝ එක හොඳ මෙවියක් වෙයි කියලා. හරි ඉතින් දැන් අපි මේ දැන් ගේම් එක ගැන කතා කරමු. ඉතින් මේ පළවෙනි බොටා තමයි යන්නේ ගණන් ගන්න එපා. බලන්න ඉස්සරහට මොකද්ද වෙන්නේ කියලා මම බලාගෙන යමු. ඕගොල්ලෝ කියන්නේ ඕගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න යාළුවනේ. මම දිග වීඩියෝ ගේනවට ගානේ ඒ ෂෝට් වීඩියෝ එක ලොං වීඩියෝ එකට ගමන් ෂෝට් හරි ඉතින් පළවෙනි එක පුතක් ගාලා කෑවා. එහෙම තමයි ඉතින් පළවෙනි දෙනවනේ යාළුවනේ ඉතින් ගන්නවා. මම පළවෙනි එක දෙනවා ඉතින්. පළවෙනි එක දෙනවා. හොඳයි ඉතින් මගේ හැටි. පළවෙනි එක දෙනවා. දෙවෙනි එක බලමු මොකද වෙන්නේ කියලා. දෙවෙනි එක හරි ඉතින් මම ගියා හිටියේ මේ හරි මම කියා හිටියේ එහෙමයි මොකද ඕගොල්ලෝ subscribe කරන්න share පාරක් දාන්න comment එක දාන්න ඕගොල්ලෝ කැමති මේ දිග වීඩියෝ ගෙනල්ලා තමයි short වීඩියෝ ගෙනල්ලා දෙන්න කැමති දාන්න. ඒ කියන්නේ මම දිග වීඩියෝ වලට කැමති short වීඩියෝ වලට කැමති කියලා දාන්න. කොහොමද comment box එකේ දාන්න ඕගොල්ලෝ. හරි ඉතින් බලමු පුතා තමයි බලමු කොහොමද මේ බලන්න මේක අනිවාර්යෙන් ගහනවා. එහෙම අපි බොට්ටුන්ට කරගෙන නැහැ. අනිවාර්යෙන් මේ ගහනවානේ. එක දුන්නා ගහනවා. අනිවාර්යයෙන්ම දැන් ගහනවා. කිව්වොත් කිව්වනේ දාන්න මේ නිශාන් බ්‍රෝ කිව්වොත් කිව්වා කියලා. කිව්වොත් දැන් අනිවාර්යෙන් කරනවා. ඒ වගේ තමයි ඔයගොල්ලෝ subscribe කරන්න මගේ channel එක. කිව්වොත් දැන් අනිවාර්යෙන් කරනවා කියලා ඔයගොල්ලෝ දන්නවනේ මම. අනිවාර්යෙන් ගහනවා. ඔන්න පිටිපස්සේ ඔන්න ගැහුවා. අන්න මහත් දැක්කනේ මේ නිශාන් බ්‍රෝ කියන්නේ වරදිනවද? ආවද බං එහෙම කියන්නේ. මම කියන්නේ හරියන්නේ එක හරියනවා. දැක්කනේ. හරිද? තුන්වෙනි රවුන්ඩ් එක ගහනවා. බලමු. එයා බුයි එක ගහයිද මම බුයි එක ගහයිද වීඩියෝ එක මැදින් අතර වෙයිද මොනවා වෙයිද කියලා බලමු ඉතින්. දැක්කනේ දැන් ඕ වගේ ඉන්නේ දැන් ගහලා එක ගහගෙන ඉන්නේ. ගෑනින් ගහන්නේ මම. දැක්කනේ. හරි ඔයගොල්ලෝ කියලා මම ඉස්සර ලයිව් ගේන්න ඕනේ කොහොමද ඕගොල්ලෝ කරන්නේ ඕක කමෙන්ට් එකක් අනිවාර්යයෙන් බලලා හැමෝම එකට කමෙන්ට් එකක් දාන්න ඉතින් ඒක තමයි මගේ පුංචි channel එකට හයියක් වෙන්නේ. ඔයාලා එක කමෙන්ට් එකකින් තමයි මගේ channel එකට හයියක් වෙන්නේ. ඕනනම් දැන් පොඩක් පින් එකක් තියෙනවා ඉතින් ඒකයි පින් එක සුට්ටක් ගන්න මම ලෝවර් ෆෝන් RAM එකකින් තමයි ගහන්නේ. ඒක ඉතින් Huawei 4GB RAM එකකින් පෝරන් බොම්මාවෙන් ඔය හිතන්නේ නැතුව ගියා මම කොහොමද ගහන්නේ කියලා. කොහොමවත් ගහනවා ඉතින් ඒ ෆෝන් එකේ. මේක ගහනවා මේක ගහන පළවෙනි ගැහුවා කිව්වට ඉතින් කෑ හරිද මම තමයි ඉතින් ගැහුවා කිව්වට කනවා. ඕක තමයි හැටි හරිද කමන්නේ. එහෙම තමයි ඉතින් කණ්ඩත් එපේ. හොඳට කාලා බලේ ශක්තිය නිෂ්ඨ මොල්ල ගෙන් බිල බැලුවා මේ ගහන එක ගහනවා. යකෝ එහෙම දෙක එකක් දෙනවා ගහනවා එකක් දෙනවා ගහනවා. එහෙමයි ඉතින් අපේ සිස්ටම් එක මගේ තියරි තමයි එකක් දෙනවා ගහන එකක් දෙනවා. මගේ මතේ ෆ්‍රී ෆයර් කහට මගේ මතේ ෆ්‍රී ෆයර් කහට තමයි එකක් දෙනවා ගහනවා. හරිද? ඊළඟ ඉතින් බලමු මොකද්ද වෙන්නේ කියලා.
අනිවාර්යෙන් මේකට කමෙන්ට් එකක් දාන්න සබස්ක්‍රයිබ් කරන බලන්න කියනවා සබස්ක්‍රයිබ් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න හායි කියලා හරි දාන්න කමෙන්ට් එකක් ඔයගොල්ලෝ දාන්න ඉතින් මම මොනවා කියනවද කැමති ඒක තමයි මම දැනගන්නේ නැත්තම් මම ගොඩක් නැති වගේ නම් දන්නේ නැහැ ඔයගොල්ලෝ බලන්න ඉතින් අන්න ECM ගැහුවා මම කිව්වනේ එකක් දෙනවා ගහනවා දැක්කනේ දැන් මේක දෙනවා ඉතින් බලමු ඕගොල්ලෝ දිකට රැඳින්න මොකක්ද මේක මං කයිද බුයි ගහයිද මගදින අතර වේද මගදින රන් වලියයිද මොකක්ද ඉතින් මොනවද වෙන්නේ කියලා බලන්න යන්න එපා ඕගොල්ලෝ පොටා කියලා යන්න එපා බොටා තමයි ඉස්සර ප්‍රෝ වෙන්නේ හරිද මොන බලන්න මම මේ රවුන්ඩ් එක ටිකක් දික් වෙනවාද කොහෙද මේ රවුන්ඩ් එක දික් වෙයි යාළුවනේ පොඩ්ඩක් අමාරු මට දික් වෙයි හරි ඉතින් අරයා සෙටින් මම දෙසට් විතරයි මම සොටිය ගත්තාට දෙසට් විතරයි ඉතින් දැක්කනේ සොටිය ගත්තා දෙසට් විතරමයි ගහන්නේ දැක්කන් ට්‍රැක් එක කොච්චර උඩට යනවාද කියලා දෙසට් එක විතරයි ඉන්නේ අර සොටින් ගහන්නේ අන්න දැක්කනේ ගැහුවා මම දෙනා කියලා ගැහුවා ඉතින් ඒක වැදුනා ඒක දෙනා නෙවෙයි ඉතින් වැදුනා ඒක මම බලමු ඉතින් මොනවා වෙයිද කියලා දිගටම ඔහොම ඉන්න ඕනේ ඉතින් යාළුවනේ හරිද හරික් බොටා වුණාට නම් කමන්නේ ඉතින් එහෙම තමයි මම කලින් කිව්ව බොටා තමයි ප්‍රෝ වෙන්නේ ඔහොම දිගටම ගහගෙන යන් ඕගොල්ලෝ කැමති කොහොමද ස්ක්‍රීන් රෙකෝඩ් දාලා එහෙම කරනාද කොහොමද කියන්නේ මම කලින් වගේ ෂෝට්ස් වලට කැමති නැත්නම් ලොන්గ్ වීඩියෝ වලට කැමති ඔයගොල්ලෝ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න ඒකේ තමයි මගේ පොඩි channel එකට හරියක් එන්නේ ඉතින් මම හිතන්නේ එහෙම දායි කියලා බලමු ඉතින් මොනවා වෙයිද දන්නේ මේකත් බලමු ඔන්න අන්න දැක්කම ECM එක හුවා මුටා කියන්නේ යාළුවනේ මේ කලින් ලෙවල් 30 ගානේ කවුන්ට් තිබීක බෑන් වුණා මොනවා වුණාද දන්නේ නැහැ බෑන් වුණා ඉතින් මේ බොට් එක ගන්න මම ප්ලේ කරන්නේ බලමු මොනවා වෙයිද කියලා හරි මෙතන යාළුවනේ මම සෙට් නැති තැනක් වගේ ඉතින් බලමු මොනවා වෙයිද දන්නේ නැහැ කියන්න බෑනේ ඒක ගහදින බලන්න ඕනේ දැන් නම් හතරක් ගහලා ඉන්නවා ඉදිරියෙන් බලමු කෙලින්ම යන්නේ යාළුවනේ මම පොඩ හැංගි ගහන්නේ බලමු ඉතින් මොනවා වෙයිද දන්නේ නැහැ මෙතන මට අවුල් තැනක් කියන්නේ මේ කස්ටමර් කාගේ යාළුවා හෙඩ්ෂොට් වන්දියා නැත්තම් බලනකොට මේකට ගහන්න බෑ මේ හෙඩ් විතර නෑ ඒක වදින් මේ හෙඩ්ෂොට් වන්දි කස්ටමර් නක්කා පිටිපස්සෙන් ඉඳලා ඕල්ඩ් කස්ටමර් ඉඳලා මෙතන අමාරුයි තන සෝනුත් වෙනවා රුට් අප්පට තියෙන වැදුනා නැත්නම් මං කියන්නේ මෙතන මට අවුල් කියලා හරිද මෙතන අමාරුයි හරි ඉතින් දැන් ගහනවා මට සිරි මෙතන දැන් ගහනවා මොනවා දැන් ගහන්නේ ඔන්න යාළුවෝ බලන්න දැන් ගහන හැටියා ECM ගහනවා දැන් ගහනවා ඉතින් මේක හරි යාළුවනේ මේ මම ID එක කියන්න ඔයගොල්ලන්ට පස්සේ තමයි ගිල්ලා තියෙනවා ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් එන්න ඔයගොල්ලෝ කමෙන්ට් දාන්න එපා ඉතින් මේ මොන එහෙම දාන්න එපා අපිත් ප්ලේන්ලා ඔයාලත් ප්ලේස්ලා එහෙමයි ඉතින් මගේ මේ තාම අලුත් channel එක අලුතෙන් මටත් පොඩි සපෝට් එකක් දෙන්න යාළුවනේ ඉතින් මම
බලාපොරොත්තු තමයි මම channel එක පටන් ගත්තේ. ගොඩක් බලාපොරොත්තු ආවා. ඉතින් බලමු. ඕගොල්ලෝ මට පොඩි හරි සහයෝගයක් දෙන්න. මේ විදියට ගෙනියන්න. මෙතන ගහනවා. මං ගහනවා. දන්නවා නැති කිව්වා. නිශාම්බෝ කිව්වොත් දෙයක් අනිවාර්යෙන් කරනවා කියලා දන්නවනේ ඕගොල්ලෝ. කිව්වොත් දෙයක් කරන්න දැක්කනේ. ඒ ගැහුවා. කිව්වොත් දෙයක් කරනවා. හරි අරමනේ මොකක් වෙයිද දන්නේ ඊළඟට එක. මෙතන ඉතින් බලමු මෙතන ටිකක් බලමු. මෙතන යාළුවනේ කියලා මට මෙතන ගහලා සෝන් ලං වෙනවා. ඒකයි තියෙන්නේ. මට මේ තැන් ටික මම හදාගෙන ඉන්නේ කියන්නේ මෙතන ගහන්න අමාරුයි කියලා. බලමු මොනවද කියලා. සම්කෝ යද්දේ ඕලා ගහගෙන කැම්මෙන් යන්නේ ආ. ඕලා ගහන්න කැම්මෙන් යන්නේ දැක්කනේ. ඔතනදී ගහගන්න බැරි වෙනවා මට. පාරේ ගිහින් ටිකක් ෂොට් පාරක් හදුනා. ඒක නම් ඔබ ගහන්න තිබ්බා එතනදී. මාතත් එහෙන කොම් වඩක් වගේ. ඔයාලට පුදිය ඉගෙන බලගත්තා. බලමු ඉතින් මොනවද කියලා මැච් එක. පොඩ්ඩක් කතාව අඩු වෙයි යාළුවනේ. ඉතින් එහෙම තමයි දන්නවනේ. හැම වෙලාවෙම කතා කරන්න බෑනේ. හරි. දැන් ඔතෙන් මට දුවක් හරි. කනවා මේක ඒක පොඩි ෂොට් පාරක් වලින්වත් ඕනේ කනවා මේක. මේක මට මෙදියක්වත් යා වෙලාවක් නැහැ. අපරාධික ෂොට් එක මිස් වුණා. ඒක ගහන්න ඕන වෙලාව තියෙනවා. මා හිත කරනවා මේක සුන්නේ. මම පිටපස්සේ ආගෙන ගහන්න ඉතින් මම ඉන්නේ දියවසිය ගහගත්තා. නැති වෙලාවේ නෑ සෝන හොයලාදී බලන්න යාළුවනේ. මුගාදී සෝන හොයලා බෑ කරන්නේ. මේක නම් ගහන්න ඕන අම්මලා දෙන්නේ නැසිත් ෂොට් මිස් වෙනවා නේ ගොඩක්. හරි ඩිෆෝල්ට් යනවා. බලන්න HP 5යි දවලනේ තියෙන්නේ. HP 12යි HP 12 වගේ තියෙන්නේ ඉන්න චූටි ප්‍රමාණයක්. හරි යාළුවනේ ඉතින් මම හරි යන්කෝ. හරි ඉතින් මම දිගට මෙයා හරි යන්කෝ බලන්න. මේක නම් බුයි ගහනවා ෂුවර්. කොහොමද බලන්න. ඔක හිතම ඩිෆෝල්ට් වෙයිද බුයි එකයිද ඒක දාන්න බලන්න. කනේ එන ඔබ සීන් එක මම උතින් කරන්නේ එන්න මේ එනවා කියලා බලන් ඉන්නවා. සාමාන්‍ය ඔය උතනනේ කස්ටම් ගහන්නේ. උතන ඔය එන්නේ ගහන්න. එතෙන් දෙන්නේ මේ මෙහෙ එනවා. උතන ගහන්න පුළුවන් කියන කස්ටම්. ඔරෙන් බලන්න හොරන් ගෙඩිය දැක්කනේ බලන්න. මේ මන්දරට කවුරුවත් නෑ. ඔරෙන් බලන්න යන්නේ මේක ගහනවා. ඉවරම කනවා. ඔන්න ගැහුවා. ඔන්න නෑ වෝල් එක ගැහුවා. දැක්කනේ වෝල් එක ගැහුවා. උටා යාළුවනේ පින් එක හරි පින් එක නෑ යාළුවනේ.
අප්පත් යාළුවනේ පින් එක නෑ. යාළුවනේ මෙතන මට වීඩියෝ එක නතර කරන්න වෙනවා යාළුවනේ. ඉතින් සෝරි යාළුවනේ. ඉතින් අපි ඊළඟ දවසට හම්බෙමු. හරිද? පින් එක නෑ. දැක්කම මට හොලුව ගන්න විදියක් නෑ. පින් එක නෑ. ඉතින් හෙලවෙන්නේ නෑ ඔය. ඕකාට හෙලවෙන්නේ නෑ. යාළුවනේ පස්සේ හම්බෙමු. අන්න මම සබ්ස්ක්‍රයිබ් කරන්න කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි ගියා.